පීරියඩ්ස් දවසේ නාන්න එපා. මෙන්සස් දවසට නාන්න එපා. මෙහෙම වැඩිහිටියෝ කියනවා අහලා තියෙනවද? එහෙම නැත්නම් මෙන්සස් හැදෙන දවස් වලට ළමයි සුද්ධ වීම හැදෙන දවස් වලට කිල්ලට අහු වෙනවා. සමහර තැන්වලදී මෙන්න මේක අහලා තියෙනවා. අද වීඩියෝ එක මෙන්න මේ ගැන. අපි මුලින්ම කතා කරමු menstrual cycle එක. එහෙම නැත්නම් ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද කියලා. ඔසප් චක්‍රයේදී වෙන්නේ ගැහණු කෙනෙක්ගේ ගර්භාෂයේ ඇතුළත බිත්තිය දරුවෙක් පිළිසිඳ ගැනීමට සකස් වීම. මේක මාසෙන් මාස නැවත නැවත වෙන ක්‍රියාවලියක්. මේකෙදි වෙන්නේ දරුවෙක් පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණොත්, ඒ කියන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වුණොත්, ඒ දෙක එකතු වෙනු කලලේ තැම්පත් වෙලා පෝෂණය සපයන්න, ඔක්සිජන් සපයන්න අවශ්‍ය වටපිටාව හදනවා, පටලයක් හදනවා ගර්භාෂය බිත්තිය ඇතුළේ. දරුවෙක් පිළිසිඳ ගැනීමක් සිදු වුණේ නැත්නම් ඔන්න ඔය පටලය ගැලවිලා මාසෙන් මාසේ අයින් වෙලා යනවා. ඒක තමයි සරල කතාව. එතකොට මේ අයින් වෙලා යන්නේ කුණු ලේද නරක ලේද නැහැ. මේ අපිරිසිදු ලේවත් මොනවත් නෙමෙයි. මේ දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා සකස් වුණු පටලය සහ ඒ අදාළ පටක ටික තමයි අයින් වෙලා යන්නේ. මේ පිරිසිදු ලේ. එතකොට කිල්ලට අහු වෙනවා කියන එක බොරුවක්. ඒක මම කිව්ව කතාවෙන් ඔයාලට තේරෙනවා ඇති. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. මොකද ඒ වගේ දෙයක් කිල්ලට අහු වෙනවා කියලා කියනවා නම් දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා ගර්භාෂ බිත්තිය හැදිලා. හරිද? එතකොට ඒ හැදෙන පටක ටික පිටවීම ජරාව කියලා හිතනවා නම් අපි ළමයෙක් හැදෙන එකත් අපිට සුද්ධයක් වෙන්න බෑ. එහෙම නැහැ. ඒ කිල්ලට අහු වෙනවා කියන එක සම්පූර්ණ මෝඩයින්ගේ කතාවක්. හරිද? එතකොට අනිත් එක තමයි පීරියඩ්ස් හැදෙන දවස් වලට නාන්න එපාද කියන එක. පීරියඩ්ස් හැදෙන දවස් වලට නාන එකෙන් ඒ සයිකල් එකට හෝ ඒ ප්‍රොසෙස් එකට මොකක් හරි වෙනසක් සිදු වෙනවා කියලා එකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම පීරියඩ් ක්‍රෑම්ප්ස් වලට එහෙම නැත්නම් ඔය මෙන්ස්ට්රුේෂන් එකේ දින තද ක්‍රෑම්පින් පේන් එකට ඒක ඇක්කුමට කුණු වතුරෙන් නාගන්නවා කියන එක සහනයක් වෙනවා මිසක් ඒකෙන් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඕක තමයි සරල කතාව. එතකොට වැඩිහිටියෝ කියන සමහර දේවල් ඇත්ත නෙමෙයි. ඒ දේවල් සමහර ඇත්තටම මෝඩ කතා. ඒ නිසා ඔයාලා පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ආයෙ කවුරු හරි මේ කතාව මේ පීරියඩ්ස් එහෙම නැත්නම් සුද්ධ වීම දවසට කිල්ලට අහු වෙනවා, සුද්ධ වීම දවසට නාන්න එපා වගේ දෙයක් කිව්වොත් පොඩ්ඩක් මේ වීඩියෝ එකේ තියෙන දේ ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. ඔයාලා දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. Thank you very much. මට කමෙන්ට් එකක් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම දාන්න. Thank you.